ඉතින් කොහොමද කට්ටිය? අද අපි ක්‍රිස්මස් නිවාඩු හැමලා තියෙන අපි කට්ටියත් එක්ක යන්න හිතාගෙන ඉන්නේ කේන්ස්. මේ ඇවිල්ලා ඉන්නවා විතර. ඔන්න අද නම් බුද්ධිමත් වෙලාවට වැඩ කරා. මේක ඇස්සේ ඉන්න. අද මදිත් ගියාපුඩි වැඩ කරා. ඊට පස්සේ තවත් වෙලාවට වැඩ කරන මිනිස්සෙක් කෙනෙක් තමයි ඉන්නේ. කල්පයියා. තාම නෑ. යන් කියලා කියන තාම නෑ. බලමුකෝ. තව කොච්චර ඇයිද කියලා ඩයල් එකට එන්නේ. 12ට කලින් එන්නේ කොහොමද? 12ට කලින් එන්නේ කොහොමද? තාම නෑ. තාම 12ට තා විනාඩි 5යි තියෙන්නේ. මේ අපි රාහු කාලේ බලලා යන්නේ. කවුද රාහු කාලේ බැලුවේ? විශේෂඥ මනෝවෛද්‍ය. ගායත්‍රී දසුල්ලා. ගායත්‍රී තොඩවා. ඔතන අපි කල්පයි ආවට පස්සේ ආයෙත් හම්බෙමු. වෙලා ගියද? 12යි 12යි 1යි. ඔන්න රාහු ආහනේ ඇවිල්ලා තියෙන්නේ. විනාඩි දෙකක් පරක්කු. පරක්කු ය. මෙහෙම යමුනේ. අපි ඉතින් රොක්කැම්ප්ටන් ඉඳන් කේන්ස් යන්න රෑ 12ට විතර කට්ටියත් එක්ක පිටත් වුණා. ඊපස්සේ මේ යන ගමන් උදේ පාන්දර වෙලා තිබුණේ. යන ගමන් දැක්ක පොඩි දේ දුන්නා. මොකද මේ දවස් ටිකේ වහිනා මෙහෙට. කියන්නේ අපි ක්වීන්ස්ලන්ඩ් වල ඉන්න ක්වීන්ස්ලන්ඩ් හැමතැනම වගේ වහිනවා. ඒක පොඩ වහින්නේ. ඒක නිසා අපිට යන ගමන් දේ දුන්නා බලන්න ලැබුණා. අපි කන්න නවත්තපු තැන තමයි මෙතන. එතන පොඩ ලස්සනයි කියලා හිතන නිසා පොඩ්ඩක් ගිහලා බැලුවා. හැබැයි මුහුද පේන්නේ ගොඩක් ඈතින්. ඊට ආයෙත් වාහනේ නැගලා ඉතින් අපි කේන්ස් යන ආයෙත් පිටත් වුණා. මොකද රොක්හැම්ප්ටන් ඉඳන් කේන්ස් යන ට්‍රිප් එක සාමාන්‍ය පැය 12ක් විතර වෙනවා. අපි යනකොට ගොඩක් තැන් වල නවත්ත ගියේ මොකද එක දිගට පැය 12ක් නවත්තන්න අමාරුයි. ඒ නිසා නවත්ත ගිය නිසා අපිට පැය 14ක් 15ක් විතර ගියා. මොකද අපි යනකොට මේ මග තිබුණු තැන් වල ලස්සන තැන් තිබුණා. ඒ තැන් බලලා තමයි අපි ගියේ. ඊට පස්සේ අපි ටවුන්සිල් සිටි එකට ආවා. ටවුන්සිල් සිටි එකට ආවට පස්සේ එතන ලුක්අවුට් එකක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ අපි ගියා එතන බලන්න. ඒතර ඇත්තටම ලස්සනයි. මොකද ටවුන්සිල් සිටි එකම පේනවා. ටවුන්සිල් කියන්නේ පොඩි සිටි එකක් වුණාට මාර ඩෙවලොප් සිටි එකක්. ඒක එතන පෝට් එකක් තියෙනවා. මේ ඉතින් හැම තැනටම වගේ එයාපෝට් එකක් තියෙනවා. ඒක නිසා ඒක අමාරුයි කවුන්ට් කරන්න. ඒක අර හොඳ සිටි එකක්ද ලොකු සිටි එකක්ද කියන එක. මොකද මේ රට ලොකු නිසා හැමතැනම ට්‍රැවල් කරන්න වෙන්නේ ෆ්ලයිට්ස් වලින් තමයි ගොඩාක් වෙලාවට. ටවුන්සිල් කියන්නේ ඇත්තටම ලොකු සිටි එකක් වුණාද ලොකු රග්බි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒක ඉන්ටර්නැෂනල් රග්බි ග්‍රවුන්ඩ් එකක්. 2026 ඕස්ට්‍රේලියාවේ තියෙන රග්බි වර්ල්ඩ් කප් එකේ මැචස් ටවුන්සිල් ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ක්‍රිකට් මැචස් එහෙමත් තියෙනවා මේ ඒරියා එකේ. ඊට පස්සේ ටවුන්සිල් කියන්නේ ඩාමා ඒරියා එකක්. ඩාමා ඒරියා එකක් කියන්නේ රීජනල් වලටත් වඩා රීජනල් ඒරියා. ඒ කියන්නේ දැන් මං ඉන්නේ රොක්හැම්ප්ටන් ඒක රීජනල් ඒරියා. ඒ කියන්නේ ඒක ගමක් වගේ. ඒ ටවුන්සිල් කියන්නේ තවත් ගමකටත් වඩා ගමක් වගේ. ගොඩාක් දුෂ්කර පැත්තක්. හැබැයි ඒ සිටි එක දැන් මං ඉන්නේ රොක්හැම්ප්ටන් වලට වඩා මාර දියුණුයි. හැබැයි අර ඒගොල්ලන්ට මේ පැති වලට මිනිස්සු ඕන නිසා තමයි ඒගොල්ලෝ අර ඩාම ඒරියා එකක් කියලා දාලා මේ පැත්තට මිනිස්සු ගෙන්න ගන්න හදන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් අහලා ඇති රීජනල් ඒරියා එකට ගියාම වගේ PR එකක් අග්ගල ගන්න පුළුවන් කියලා. හැබැයි ඩාම ඒරියා එකකට ගියොත් තවත් ඒකේ ස්පීඩ් එක වැඩි වෙන තියෙන chance එක වැඩි. ඒ නිසා ටවුන්සිල් වගේ තැන පොඩ්ඩක් හිතලා බලන්න. මොකද ඒක ගොඩක් දියුණු තැන. වට ඕන හැමදේම තියෙනවා. පොඩ්ඩක් ටිකක් ලොකු සිටි එකක්. ඒ නිසා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඔයාට ඩාම ඒරියා එකට යන්න ඕන නම් ටවුන්සිල් යන්න. ඊට පස්සේ අපි ඉතින් ආයෙත් කේන්ස් යන පිටත් වුණා. මුලින්ම මලිත්ගේ වාහනේ ඊට පස්සේ කල්පයේ වාහනේ පිටිපස්සෙන් ආවේ. ඒ නිසා අපි හැමතිස්සෙම කමියුනිකේට් කර ගියේ අපි ඒක ළඟ ඉන්නවද ඕගොල්ලෝ පස්සෙන් එනවද එහෙම කියලා. ඊට පස්සේ අතරමඟ ලංකාව වගේ පොඩි දර්ශනයක් දැක්කා. ඒ කියන්නේ පොඩි ෂොප් එකක් පාරෙන් තියාගෙන පළතුරු විකුණන්නේ. එහෙම තැනක් දැක්කා. අපි රක් ගාලා පොඩ්ඩක් ගිහින් බැලුවා. මොකද කේන්ස් වල ඒ කියන්නේ නෝර්ත් ක්වීන්ස්ලන්ඩ් වල අඹ රසයි කියලා තියෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් රක් ගාලා බහැලා ගිහින් බැලුවා. මලිට එතනදී එකක් කන්න ඕනේ. ඉතින් අපි කපලා බැලුවා. එතන ඇත්තටම රසයි.
ඒක නිසා ඔයගොල්ලොත් මෙහෙම යනකොට පාර අයිනුවක් හරි දැක්කොත් ඔයගොල්ලෝ නවත්තන්න බය වෙන්න එපා. නවත්තලා මොන හරි කාලා රසර කාලා යන්න පුළුවන්. මොකද මම අහලා තියෙනවා නෝර්ත් ක්වීන්ස්ලන්ඩ් කියන පොඩ්ඩක් ලංකාවේ ක්ලයිමේට් එකට ළඟ ලංකාවේ පසට සමාන පසක් තියෙන ලංකාවේ දේවල් හදන්න පුළුවන් ඒරියා එකක් කියලා. දේල් කෝස් පෝල් ඒ ඔක්කොම තියෙනවා මේ පැත්තේ. ඒ නිසා ලංකාව විදිහටම ජීවත් වෙන්න ඕන නම් යන්න ඕන තරම් තමයි කේන්ස්. පැය 13ක 14ක විතර ගමනකට පස්සේ අපි ආපේ ගෙදරට අපි Airbnb එකක් බුක් කරේ. අපි 6 දෙනෙක් ගියා. මේ දින අපේ ගෙදර. සෝෆා එකක් තියෙනවා තිලුණ ගාම ටීවී එකක් එක්ක. ඊට අපි අතුරට ගිහිල්ලා බලමු. මෙන්න මෙතන තියෙනවා බාත් รู ම් එකක්. මෙතන තියෙනවා එක කාමර එකක්. මේකේ අපි මුලින් මේ Airbnb එකේ බලද්දී තිබුණු කාමර 3යි බාත් รู ම් 2යි පොඩි ලිවිං ඒරියා එකක්. මේ තියෙන අනිත් කාමරේ දෙවෙනි කාමරේ. ඔතන තියෙනවා තව බාත් รู ම් එකක්. ඊට මේ තියෙන පොඩි කිචන් එකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න ලයිට් එක දානකම්. ඇත්තටම ඒකේ මාර ලස්සනයි. කාමර තුනක් තියෙනවා, ටොයිලට් බාත් รู ම් තියෙනවා. ඊට පස්සේ ඕන දේවල් හැමතියෙම තියෙනවා. එතන පිටපස්සේ පොඩි පූල් එකකුත් තියෙනවා. ඔයාලත් යනවා නම් මේ වගේ තැනකට යන්න මම ඕන ලින්ක් එක දාලා දෙන්න අපේ ලොකේෂන් එකේ. ඊට පස්සේ අපි ගියා කේන්ස් සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න. බලන්න කේන්ස් සිටි එක ඇතුලේ කොච්චර ලස්සනද කියලා කියන්නේ. ඔයාලට ඕන જાතිය කෑම තියෙනවා. මේක කේන්ස් සිටි එකේ කියන ටුවරිස්ට් ස්පොට් එකක්. ඒක නිසා ගොඩක් ටුවරිස්ට්ලා තමයි ඇවිල්ලා ඉන්නේ. මොකද මම ඕස්ට්‍රේලියන් කට්ටියටත් වඩා දැක්කේ පිටරටින් ඇවිල්ලා කට්ටිය. එච්චරට ඒක ටුවරිස්ට් ඒරියා එකක්. ඔයාලට එක එක જાතිය කෑම කන්න පුළුවන්. දැන් මෙතන බැලුවම පේනවා ඔයාලට චයිනීස් කෑම, ජපනීස් කෑම, ඊට පස්සේ හැබැයි ඉන්දියන් කෑම. ඒ නිසා ජීවත් වෙනා නම් මෙන්න පැත්ත. මෙන්න මේ වගේ ලොකු රෙස්ටොරන්ට්ස් තියෙනවා. එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙන ලගූන් එක අපිට එතනට යන්න බැරි වුණා. එතන ලගූන් එක කියන්නේ පොඩි පූල් එකක් තියෙන ෆ්‍රී පූල් එකක්. ඕන කෙනෙක්ට ඇවිල්ලා ඒකේ එන්ජොයි කරලා යන්න පුළුවන්. ඒ සන්ධිපෙට ඉතින් අපි කාලා බීලා ඔක්කොම කරලා ගෙදර ඇවිල්ලා පොඩි සින්දුවක් කියලා දෙවෙනි දවසේ අපේ තාම ෂෙඩියුල් එකක් තිබ්බා. ඒ ෂෙඩියුල් එකට රෙඩි වෙන්න කලින් පොඩ්ඩක් සින්දුවක් කියලා රිලැක්ස් වෙලා කට්ටියත් එක්ක නින්දට ගියා. කේන්ස් වීඩියෝස් ගොඩක් තියෙනවා. බලාගෙන ඉන්න. තව එකක් ලබන සතියේ අනිවාර්යෙන් එනවා.